සොබා දහමේ වටිනා දායාදයක් වූ ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය තම විමානය කරගත් සමන් දෙවිඳුන්ගේ අඩවියේ ගල්ලෙන් නිවහන කරගත් පාලින්ද නුවර සිංහරාජ මායිමේ දිවිගෙවන පාලින්ද යක්ෂයා ගැන ලියවෙන සුන්දර කතා පුවත. කවුද බොරතොපි? මෙහෙවඩ බලියට, තොවිලට, කනත්තට සහ පොතපතට සීමා වූ අතීතයේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් සොයමින් ඔවුන්ට පණ පොවමින් ඉදිරිපත් කරන ආදර්ශමත් කතා පෙළක ආරම්භයක්. සූර්ය දෙවිඳුන් වන්දනා කරමින්, සමන් දෙවිඳුන් වන්දනා කරමින්, සිරිපා වන්දනා කරමින්, සොබා දහමට ආදරය කරමින්, යන්ත්‍ර මන්ත්‍ර බලගන්නමින් හාස්‍ය, ත්‍රාසය සහ ආදර්ශයේ රැගත් පාලින්ද යක්ෂයා ටෙලිසිත්තම. සම අනුග්‍රහය කොරියාවේ සේවය කරන ප්‍රදීප් කුමාර ඇතුළු පවුලේ සැම සිහින දේශයෙන් සිහින ජය ගන්න ඔබ සැමට මුතු ටීවී අපෙන් උණුසුම් සුබ පැතුම්. සම අනුග්‍රහය මුතු ටීවී පවුලේ සැමට උණුසුම් සුබ පැතුම් එකතු කරන්නේ සෞදි අරාබියේ සේවය කරන ඉනෝකා දමයන්ති බටගොඩවිල හැඩිගල්ලු ජනපදය. සමානුග්‍රහය ගීපද රචක ගායන ශිල්පී සමන් බණ්ඩාර. ඔබට අවශ්‍ය ගීපද නිර්මාණය කර ගැනීම සඳහා විමසන්න 071 288 95 64. बोले अम्माई අපොච්චයි ආයනේ කද අපි උන්දෙන්නට රූණ කන්දට ගිහලා දානයක් දෙමු මයි දෙයියෝ ඔබට මං ඉන්නේ මොට මතකයි සේරි මයි බලයන්නේ උජිදාසොන් मैं गिरी वाले वटे सिल्ला कर इंडेदी विशाल एलिया मैंने वे पैते मैं अपे लेना तुलटावा से मगे अपे मुका देख यहाँ को एलिया अपे अपोच्चा एलिया तो पहने पुगामा साधुकार दिन पटाक करता से माई वाले अंडी वे मैं लेना तुलटा दी हुआ किया हमको आवे सेरी ये बैठलती है संबंधे यहाँ मगे अप्पा साधु 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 समंगिरी पर्वते तमय्यर पेन
අර පේන්නේ සේරි. එදා සමන්දේ යාමුදුරු මේ අපේ ලෙනට වැඩිය සේරි. මගේ අදවත වවන්න නැතුව එදා ඉඳලා අපි කවුරුවත් දඩමත් කෑවේ නෑ පොලසේරි. හරි නෝනෝන අපොච්ච සිතාදියට ගිහිල්ලා කාසි වලට මස් ටිකක් කන්නාව. එතකොට මයි දෙයියගේ අප්පොච්ච දඩමස් කෑවෙම නැතුව නෑ සේරි නෑ. මගේ අපොච්ච කවදාවත් සත්තුන්ට හිංසා කරපු කෙනෙක් නෙවෙයි. මොලේ අප්පොච්චට කාසි කොන්නේ මයි දෙයියෝ. සේරි අපේ අපොච්ච සිතාදියුන්ට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළා කාසි 108 ගාන ගත්ත බොල. මයි දෙයියා මට කිව්වත් නෑනේ. බලන්නේ නැතුවට සේරි කොයි බලාපන් ලේන ඇතුලේ කාසි මල්ල දැනටත් තියෙනවා. මොලේ අප්පොච්චගේ කොයි බලාපන් ආගර උඩ ලේන ඇතුලේ ඇති. මොලේ අප්පොච්ච සිතාදී උන්ට වඩා හොඳයි බම් මයි දෙයියෝ. ඕ සේරි මගේ අපොච්ච තේජවන්ත මහා බල පරාක්‍රම ඇති මේ සිංහ රාජයට අධිපති වෙලා හිටියේ බොල. මමත් එහෙම තමයි දැන් මේ මුළු කැලේටම අධිපති. පාලින්ද යක්ෂයාගේ පුතා මමයි බොල. සේරි මයි දෙයියෝ මගේ අපොච්චා ගහක් කොලක් කපනකොට ඒ ගහට වැඳලා ඒ ගහේ සමාව අරගෙන තමයි ඒ ගහ කැපුවේ. එතනම ඒ ගහේ පැලයක් හිටවනවා. සේරි මේ කපපු කෝට්ටක් ගානේ මගේ අපොච්චා මේ කැලේ පැල හිටවලා තියෙනවා. මොලේ අප්පොච්ච කැලේටත් ආදරේද බම් මයි දෙයියෝ. සේරි දන්නේ නැතුවා දවසක් අම්මන්ඩිට දර එකතු කරන්න මායි මලයන්ඩි අපොච්චයි කැලේට ගියා. සේරි දන්නවත් අපොච්චා පොරව ගහන්න හදනකොටම ඒ ගහේ ඉඳලා නයි හාවි කෙනෙක් එළියට ආව කියන්නකො. ඉතින් මයි දෙයියෝ අපේ අපොච්චා නයිහාමි මේ උඹේ නිවහනද? අපි කොහොමද දන්නේ? නයිහාමිකින් අහපි. ඕන් ඉතින් ගිය වැඩේ ඇරෙද්දි අර බිම තිබිච්ච කෝට්ටයක් ඇහිඳගෙන මායි මලයන්ඩි අප්පච්චි ආයිලෙන්ට ආවා. ඉතින් මයි දෙයියෝ ඕන් උමයි මගේ අප්පච්චි මේ කැලේට ආදරය කළේ. මේ කැලේ තමයි සේරි අපේ ජීවිතේ. බලන්න සේරි මේන හුළඟ කොච්චර සුන්දර තැනක්ද මේ කැලේ කියලා. සේරි මොනවද බොලෑ උඹ උදේ හිටන් තම්බන්නේ? අනුවරා ටිකක් මයි දෙයියෝ. මටත් ගණිය බලන්න ඔය.
Masuram seri. Betta pea manni wage honda guneyak තියෙනවා. Adiganiko. Ba konowe. Igapittai. එතකොට කෝ බලෑ මලයමයි දෙයියෝ ඔබ මට කිව්වත් නෑ නෝ ගැන. ඒ ඔබට කියන්න වෙලාවක් උනේ නැතුව. ඒ තමයි හිතුවක්කාරය. හැමදාම සතෙක්වත් සාඩමස් මුදින්න රුසිය අපොච්චත් එක්ක අඬු කොරාගෙන මේ ලෙනින් පිට වෙලා ගියා නෝවේ. ඔබලේ අපොච්චට බැරු නෑ උට තලන්න. අපොච්ච උට දැල්ුවේ නැතුව. එදා ඉඳලා ඌ මගේ ඇහැ ගැටුනේ නැතුව. ඔය මේ සමන්දේවි අඩවි ඌ රැකවර නැතුව ඇතියා. ඔබට මම දෙයියෝ Gambar මේ ඔය ගිහිල්ලා ගන්න. තව මොන කතා කරලා බලනවා ඔය. අයිබෝන්ද Yapi ගම්බාරගේ මාමණ්ඩියයි නුවේ. පාත්තේ බැලුවා කවුද බොලවේ කියලා. ආදිගනි අප්පච්චිට ගානෙට බඩු ටිකක් එන්නාව සිතාදියේ. බොහොමගේ මාමණ්ඩි බොහොමගේ. බොහොමයි ආදිගනි ලකෝ. වාවන්දි නැතුව ගම්බාරේ. අපටත් එහෙම තමයි ආයිබෝ. අප්පච්චිගේ වේෝය අපිට පොය 4කට කලින් ආයිබෝන්න ආරංචි උනේ. කොහෙද බුලාට මගේ අප්පොච්චව හමුුනේ. රුණු කන්ද කැලේදී හම්බුනේ. මට බඩේ වේ ගියා ආයිබෝන්න.
කවුද බොරතොපි? මෙහෙම වැඩ. කවුද බොරතොපි? අපි කන්දහය ගම්බාරයි බෝ. මේ මගේ මාමණ්ඩි. මට තනිවට ආවා. වර මෙහාට එළි ඉඳගනි. මොකද්ද බල මේ ගිනි කඳේ? බල කොහේ යන්නේ? අපි දඩේ මේ ආවයි බෝ. මේ ගන්ධහය ගම්බාර බයෙත් ධර්ම මට සුළුදිය පහ වුණා. මේ බය වෙලා සන්නිය හැදුනා. එහෙමද? ඔය බෝ. නූල් දාලා දෙහික් කපලා යන්න හොත කරගන්න. මගේ අප්පොච්චා එහෙම දරුණු කෙනෙක් නෙවෙයි බොල්. මගේ අප්පොච්චා මේ කැලේට මේ සතා සිව්පාවට බොහොම ආදරය කරපු උත්තමයෙක් බොල. වාවන්නේ නැතුව මන් ගම්බාරේ අබෝ. මොනවද මගේ අප්පොච්චා උඹට කිව්වේ? කොච්චරද ගත්ත මේ ගිනිපට යාද. අරගෙන කිව්වා. සත්තු වරන්න එපා බෝ. සතාසි ආදරය කරන්න කි. මේක තියාගෙන ඔතේ ආරක්ෂාවට විතරක් කි. එදායින් පස්සේ හැබැයි මේක පත්තුනේ නෑ. ජානිසුල්ලාට මොනවයි මගේ අප්පොච්චා එදා කිව්වේ? අනේ අපි බොන්දරම බඩගින්න හිටියා අපිට කන්න බොන්න දීලා බොහෝම සංග්‍රහ කරා ආයිබන් අපටත් හිතට වාවන්නේ හරි දුක තමයි. අඬන්න එපා ජානිස් මාමා. අඬන්න එපා. සේරි මගේ මැනික සේරි මෙහෙට ආවන සේරිය මේ ඉන්නේ ජානිස් මාමා. මේ ඉන්නේ ගමේ ගම්බාරේ. මගේ අප්පොච්චා හොඳට සලකපු මිනිස්සු. උංගා දුර බැහැර ඉඳලා මේ මගේ අප්පොච්චාගේ දානෙට බඩු අරන් ඇවිල්ලා තියෙනවා. ආන් අර මොනවා හරි හොඳට සප්පායම් වෙන්න මේ උන්නැහෙලට දුන්නන. ඉඳහල්ලා बोलता महान सीखते थी मेरी कभी पाला ये तिहोलु तो मैती टूटा देना මට එපා සේරි. අසයි නේද මාමා. ඔව් සතයි ටිකක් තිත්තයි නේද ගම්බාරේ. ඕවා තමයි ගම්බාරේ ඔසුපෑ. සුප්පේ. कोई इंदन माय देजो नहीं तीන්නේ ඕම පිටිත මේ සිංහරාජ අඩවියේ කෙරවලේ ගම්මාන ජීවත් වෙන්නේ මේ මුන්නෑයිලා. මගේ අප්පොච්චා උදට දන්න කියන උදවි. बोले अप्पा सीधा दिए हूं करता श्रेय करना එහෙමයි. बोला आपको चने तू नाट माय अप्पा ඉන්නවා හොඳේ අපිට තාමත් ගම්බාරේ මගේ අප්පොච්චා උදැනකි පාන්දර සූර්ය දෙවියෝ වන්දනා කරන
සමන්ගිර වන්දනා කොරල සමන් දෙවි හාමුදුරුවන් පීඨාය දිනු මේ කැලේ සතා සිව්පාව ආරක්ෂා කොල්ල දෙන්න කියලා. ඒකයි බොල මේ කැලේ මෙච්චර ලස්සනට තියෙන උන්දේල ආශිර්වාදි මේ හැමතැනම තියෙනවා බොල. මොනවෑමයි දෙයියෝ මේ? මේ ගම්බාරේ මාමණ්ඩියයි අපොච්චාගේ දානෙට බඩු මුට්ටු ටිකක් ගන්න ඇවිත්. අනේ මුන් කළගුණ දන්නේ උන්නේ මයි දෙයියෝ. උන් ඕක තේරි ලෙන ඇතුලෙන් ගෙනින් තියාපි. බොලා දෙන්නට පින්. එහෙනම් ආයිබෝන් අපි ගිහිල්ලා එන්න. හොඳයි ගම්බාරේ හොඳයි මාමණ්ඩි. බලෑ කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැතුව බලව මම අපොච්ච ආරක්ෂා කරේ. එහෙනම් ආයිබෝන් එන පොයට දාන දෙමු. අපි දෙන්නත් එන්න රුහුණ කන්දට. යමු නේද ගම්බාර? යමු නේද මාව? අපි ගොහින් එන්න.